කොහොමද මගේ යාළුවන්ට? ඉතින් වෙනදාගේම අදත් ඔන්න මාමාව ලස්සන පියුම් එකක් අරගෙන. අද මමට අරගෙන ආවේ හොරර් මූවි එකක්. මේ වසර නිකුත් වන හොරර් මූවි වලින් විශිෂ්ටතම ගණයට අයිති වන හොරර් මූවි එකක් වන බැම්බි ද රෙකොනින් කියන මූවි එකත් එක්ක අද මම තීරණය කළා වැඩි කතාව සාරාංශ කරන්න නැතුව කෙලින්ම කතාවට යන්න. මොකද ඒක මේ මූවි එකේ තියෙන බීතිය කුතුහලය වගේ දේවල් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ මතක් කරන ඔයාලා අපේ වීඩියෝ බලන්නේ අද නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වගේ රිව්ස් ටිකටම නරඹන්න. ඉතින් තවත් මම කතා කරන්න යන්නේ. කෙලින්ම අපි යමු රිව්යු එකට. කතාව පටන් ගන්න කැලයක් ඇතුලෙන්. දැන් මේ කැලේ ඉන්න තුවක්කු අතේ තියාගත්තු මිනිස්සු තුන්දෙනෙක් අමුතු જાති කුරුල්ලක ගහක බැඳලා ඒ පැත්තට තුවක්කු දික් කරන් ඉන්නවා. මේ මිනිස්සු තුන්දෙනා මේ කුරුල්ලා මරලා යනවා කැලේ ඇතුලට. ඊළඟට ෆිල්ම් එක අපිව කෙලින්ම ගෙනියන්නේ අම්මෙකුගේ පුතෙකුගේ සංවාදයක් දිහාවට. අම්මගේ නම සනා සහ පුතා බෙන්චි. පේනේ දෙන මේ දෙන්නා කැබ් එකකුත් හයර් කරගෙන කොහෙද දුර පැත්තකට යන්න හදන්නේ. එයාලා මේ යන්නේ බෙන්ජිගේ තාත්තගේ අම්මා සහ නෑදෑයෝ ජීවත් වෙන ගෙදරට. ඉතින් මෙයාලගේ මේ ගමන තියෙන්නේ භයානක කළුවර කැලෑවක් මැද්දෙන්. දැන් මේ යන වාහනේ ඩ්‍රයිවර් මේ කැලෑ මැද්දෙන් අරන් යන ගමන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මෙහෙම දැන් පැය ගාණක් තිස්සේ සාමකාමීව මේ කැලෑ මැද්දෙන් කිසි පස්ස නැතුව ගමන් කරමින් ඉන්නේ. ඒත් මේ වෙලාවේ ඩ්‍රයිවර්ගේ නොසලම්කිරීමක් දාවණයෙන් පාරේ ඉස්සරහින් එන වාහනයක හැප්පෙන්න ඔන්න මෙන්න තියලා මේගොල්ලෝ බේරිනවා. මේකෙන් ඇති වෙන කම්පැනියෙන් බෙන්ජිට එකපාරට ඔක්කාරයක් ඇවිල්ලා වමන යනවා. ඉතින් බෙන්ජිගේ අම්මා සනා බෙන්ජිව සනසනවා මේ ගැන වැඩි ලොකුවට හිතන්න එපා. ඒත් මේලාවේ බෙන්ජි අහන්නේ අයියා අම්මේ තාත්තා අපිත් එක්ක ආවේ නැත්තේ. මෙතනදී පෙන්නන විදියට බෙන්ජිගේ අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නේ. සනා මේක බෙන්ජිගෙන් හංගන්න හැදුවත් බෙන්ජිට තේරලා තියෙන්නේ අම්මා තාත්තත් එක්ක වැඩි එකට නෑ කියලා. ඒත් සනා නම් බෙන්ජිව සනසන්න බොරුවට කියන්නේ එහෙම දෙයක් නෑ. ඔයාගේ තාත්තා අපිත් එක්ක ඔයාගේ ආච්චිගේ ගෙදරදී හම්බ වෙනවා. ඉතින් මේ වයින් පස්සේ බෙන්ජි ටිකක් කූල් ඩවුන් වුණාම ආපහු මේගොල්ලෝ ගමන යන්න පටන් ගන්නවා. මේගොල්ලෝ මෙහෙම ටික වෙලාවක් ඉස්සරහට යන ගමන් ඉද්දි එකපාරට වාහනේ ඉස්සරහට දුවගෙන යන සතෙක්ගේ වාහනේ වැදිලා වාහනේ පාරෙන් පිටතට පෙරලෙනවා. දැන් මේ තුන්දෙනා වාහනේ ඇතුළේ හිර වෙලා ඉන්නේ. මේලාවර සතත් වාහනේ වටේ කැරගෙනවා. දැන් මේ සතා හදන්නේ වාහනේ එහාට මෙහාට කරලා පෙරලන්න. මෙතනින් බේරිලා ඈතකට දුවරන් ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා සනා වාහනේ වීදුරුවක් බින්දලා බෙන්ජිවත් තරම් ඈතකට දුවනවා. දැන් තමයි සනා සහ බෙන්ජි හරියටම දකින්නේ මේ සතා මොකාද කියලා. ඒ විශාල අන්තට්ටුවක් සහිත රාක්ෂස මුවෙක්. මේකෙන් ඇඟ හිරි වැටලා යන සනා බෙන්ජිව තරම් ඈතකට දුවනවා. මේ සතා මේ දෙන්න පස්සේ පැන්නුවා සනායි බෙන්ජි කොහොම හරි මේ සතා මගහැර ගන්නවා. දැන් පෙන්වන්නේ අපිට බෙන්ජිගේ ආච්චිගේ ගෙදර. ආච්චිය බලන්න බෙන්ජිලා විතරක් නෙමෙයි ඇවිත් තියෙන්නේ. බෙන්ජිගේ තාත්තගේ සහෝදරයෝත් යාළගේ පවුල් වල අයත් එක්ක ඇවිල්ලා ආච්චිව බලන්න. මේගොල්ලෝ ඉතින් මෙහෙම බලන් ඉන්නේ සනා සහ බෙන්ජි තාමත් පරක්කු හින්දා. ඉතින් මේ ඉන්නේ බෙන්ජිගේ ආච්චි මේරි. අපිට පෙන්වන විදිහට මෙයා එකපාරටම ඔහේ හිටපු ගමන් ඉබාගාතේ ඇවිදින කෙනෙක්. ඒ කියන්නේ මෙයා එච්චර මානසික වශයෙන් හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මෙයා කොයි වෙලෙත් මන්තරයක් වගේ පොඩි වචනයක් කටින් මුමුණනවා. ඒ බම්බි බම්බි කියලා. මේක වැඩි මෙයාගේ පවුල අය ගණන් ගන්නේ නැති වුණත් මූ එක අපිට පෙන්වන විදිහට මේ දේ අර සතත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. කොහොම හරි අන්තිමට ගොඩක් කරදර වලින් පස්සේ සනා සහ බෙන්ජි දැන් ගෙදරට ඇවිල්ලා. දැන් සනා මේ වුණ දේවල් එයාගේ පවුල අයට කියන ගමන් ඉන්නේ. සනා කියන විදිහට අපි ඩ්‍රයිවර් එතන දාලා ආවේ. අපි ගිහින් යාව බේර ගන්න ඕන කියලා මේ කට්ටියට කියනවා. මේලාවේ කට්ටියම ආපහු යන එක අවදාන නිසා මෙතනින් එක පුජ්‍යලෙක් ඉදිරිපත් වෙනවා තනියම ගිහින් එතන උනේ මොකද්ද කියලා බලන්න. දැන් අපිට ආපහු පෙන්වන්නේ අර වෙඩික්කාරය තුන්දෙනා. එයාලා ඇත්තටම මේ කැලේට වෙලා ඉන්නේ අර සතා හින්දා. එයාලත් මේ සතා ගැන මොනවා හරි ලොකුවටම දන්නවා. දැන් මේ තුන්දෙනා ඉන්නේ අර පෙරුණු කාර් එක ගාව. මේ තුන්දෙනා කැලේ මෙහෙම ගමන් කරමින් ඉද්දි යහම්බෙන් මේ පෙරුණු කාර් එක දැකලා. ඉතින් මේගොල්ලෝ මෙහෙම මේ ගැන සෝදිස් කරමින් ඉද්දි එකපාරටම කැලාව ඇතුලෙන් සද්දයක් එන්න ගන්නවා. මේ ගැන බලන්න කැලාව ඇතුලට යන මේ තුන්දෙනා ගස් අතරින් චලනයක් දැක්ක හින්දා ඒ පැත්තට වෙලිලක් තියෙනවා. ඇත්තටම එතන ඉඳලා තියෙන අර සතා නෙමෙයි. සනා කියපු විදිහට මේ ගැන හොයන්න එළියට ආව අර මිනිස්සයා. ඉතින් මේ වෙඩිල්ල කෙලින්ම ගිහින් වදින්නේ අර මිනිස්සයාගේ ඔළුවට. මේලා පෙන්නන්නේ ගෙදර එහාට මෙහාට යන සනා දකින්න බිත්තියේ තියෙන අමුතු පින්තූරයක්. ඒක නිකන් අර සතාගේ පෙනුමට සමානයි. මෙතනට එන අර සයිමන්ගේ සහෝදරයා කියන්නේ ඒක අපේ අම්මා ඇඳපු එකක්. එයා සති ගානක් තිස්සේ ඉවරයක් නැතුව මේ වගේ විකාර දේවල් අඳිනවා. මේලාවේ පෙන්නන්නේ බෙන්ජියාගේ ආච්චි මේරි සහ එයාගේ ඥාති සහෝදරයෙක් වෙන හැරිසන් එක්ක සාල්ට් වෙලා ඉඳගෙන ඉන්නවා. මේලාවේ එකපාරට මේඩි පිස්සුවෙන් වගේ සයිමන් කියන්න ගන්නවා. ඒත් මේක වැඩි ගණන් ගන්න නැති හැරිසන් නම් බෙන්ජිට කියන්නේ එයාට පිස්සු ගණන් ගන්න එපා. මෙහෙම කියලා හැරිසන් මෙතනින් නැගිටලා යන්න යනවා. හැරිසන් මෙහෙම ගියාට පස්සේ මේරි නැගිටලා කෙලින්ම යන්නේ ජනේලේ ළඟට. පිස්සුවෙන් වගේ ජනේලෙන් එළිය දිහා බලන් ඉන්න ආච්චි ළඟට බෙන්ජිත් නැගිටලා යනවා බලන්න. මේලාවේ ජනේලෙන් එළිය දිහා බලන් ඉන්න බෙන්ජි හයියෙන් කෑ ගහන්න ගන්නවා අම්මේ අම්මේ කියලා. ඒ අර සතා දැන් මෙයාගේ ගෙදර ඉස්සරහලත් ඇවිල්ලා. ඉතින් බෙන්ජි කෑ ගහන සද්ද ඇහෙන සනා දුවගෙන යනවා බෙන්ජින්න දිහාවට. මේ සතා දැන් එනවා ජනේලේ කඩාගෙන ඇතුළට. දැන් සනා බෙන්ජිය මේරියව අරගෙන හයියෙන් දුවනවා මේ සතාගෙන් බේරෙන්න හිතාගෙන. ඒත් මේ සතා දිගටම මේගොල්ලෝ පස්සෙන් පන්නනවා.
මේලා මේ කිසිම දෙයක් දන්නති හැරිසගේ කුඩම්මයි තාත්තයි හැරිසන් එක කුස්සිට වෙලා ඉන්නේ. මේලා මෙතනට එනට සතා දැකලා මේ තුන්දෙන කෑ ගහගෙන දුවන්න ගන්නවා. මෙතනින් හැරිසනුයි තාත්තයි පැනගත්තත් හැරිසගේ කුඩම්මට පැනගන්න බැරියෙනවා. දැන් හැරිසගේ කුඩම්ම ඇරෙන්න හැමෝම දුවන්නේ වාහනේ ළඟට. මේගොල්ලෝ මෙහෙම වාහනේට නැගලා වාහනේ ස්ටාර්ට් කරන්න හැදුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මේලාගේ තමයි හැරිසන් දකින්නේ යාගේ කුඩම්ම වාහනේ ඇතුළේ නැහැ කියලා. ඒත් එක මේගොල්ලෝ දකින්නේ හැරිසන්ගේ කුඩම්මව අර සතා මේගොල්ලෝ ඉස්සරහා මෙයාගේ කදින් වෙන් කරලා මරලා දාන සීන් එක. මේලාවේ මෙයාටත් මෙතනින් පැනලා යනවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් නැහැ. එකපාරට ස්ටාර්ට් වුණ වාහනේ යනවා කැලේ පැත්තට. ඒත් අර සතත් මෙයාවත් අතාරින්න නැති පාටයි. මෙයාලා පස්සෙන් පන්නනවා දිගටම. ඒ අතර හැරිසන් වාහනේ දොර ඇරලා වාහනේ ඇතුළේ තියෙන දේවල් වලින් අර සතාට ගහනවා. ඒත් මේකෙන් වෙන්නේ මේ සතාගේ තරහව තවත් වැඩි වෙන එක විතරයි. මේ කට්ටිය කොහොම හරි මේ සතාගෙන් බේරෙන්න වාහනේ වේගෙන් ඉස්සරහට අරන් ගින් එක තැනකදී මේ භයානක සතාගෙන් ගැලවෙනවා. ඒත් ඒක වැඩි වෙලාවකට නම් නෙමෙයි. ඉස්සරහට තමයි තවත් භයානක දේවල් සිද්ධ වෙන්න ගන්නෙ. ඉතින් මෙහෙම මේගොල්ලෝ දැන් ටික වෙලාවක තිස්සේ ඉඳන් වාහනේ ඉස්සරහට අරන් යන ගමන් ඉන්නේ. ඒත් එක තැනකදී වාහනේ තවත් ඉස්සරහට අරන් යන්න බැරුව නවත්තනවා. ඒ පාර හරහා ගහක් වැටිලා. ඉතින් කට්ටිය වාහනේ බැහැලා බලනවා මේ දෙයට මොකද්ද කරන්න කියලා. මොකද මෙයාට වැඩි වෙලාවක් නැහැ. අර සතත් තාම පස්සෙන් එනවා. දැන් මෙයා හදන්නේ ලණුවක් දාලා ඒ ගහ අයින් කරන්න. මෙයා ඒ වාහනේ පදවන්න තියෙන්නේ බෙන්ජිට. ඒ බෙන්ජිරා මේ දේ කරන්නේ යාගේ අම්මගේ බලකිරීමට විතරයි. මොකද බෙන්ජිරා ලොකුවට වාහන පැදලා පුරුදු නැහැ. ඉතින් මෙහෙම වාහනේ ඉස්සරහා ඉඳගෙන ඉන්න බෙන්ජියේ සනයි දකිනවා අර සතා දැන් මෙතනට ඇවිත්. වේගෙන් වාහනේ පැත්තට එනවා. මේ සතාව දැකපු බෙන්ජි බයටත් එක්කම වාහනේ ඇක්සිලරේටර් පාගනවා. ඒ තාමරලනෝ ගහේ බැඳලත් නැහැ. හැරිසනුයි යාගේ තාත්තා ඉන්නෙත් වාහනේ එළියේ. ඒත් මේලා වෙන්නේ හැරිසන්ගේ තාත්තා නොහිතපු දෙයක්. ඒ වාහනයට බැඳපු ලනුව කකුලේ පැටලිලා වාහනේත් එක්කම එයා ඉස්සරහට ඇදිලා යන එක. ඉතින් ගහලා හිටන් ඉන්න හැරිසන් කොච්චර හයියෙන් කෑ ගැහුවත් බයටත් එක්කද කොහෙද බෙන්ජිරා සනාටයි මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි හැරිසන්ගේ තාත්තවත් ඇදගෙන බෙන්ජි අර සතා දිහාවට වේගෙන් වාහනේ අරන් යනවා. අන්තිමට බෙන්ජි කොහොම හරි ඒ සතාව පහු කරන්න සමත් වෙනවා. ඒ දැන් තමයි භයානකම දේ. මොකද අර හැරිසන් තනියම ගහලාගනේ. ඉතින් මේ සතා එනවා දැකපු හැරිසන් දුවලා ගිහින් ගහක් පිටිපස්සේ හැංගෙනවා. දැන් හැරිසන් ඉන්නේ වේගුලන තරම් බයක. බයටම ආපහු හැරිසන් දුවන්න ගන්නවා. ඒත් වැඩි වෙලාවක් මෙයාට මෙහෙම දුවන්න නම් හම්බෙන්නේ නැහැ. එකපාරටම හැරිසන්ගේ කකුල් ඉස්සලා හැරිසන්ව බිම ඇදගෙන වැටෙනවා. ඉතින් ඒත් එක මෙතනට අර සතා හදන්නේ හැරිසන්ව මරන්න. හැරිසන්ව දීව බැලුවද කොහෙද එකපාරටම ඈතින් ඇහෙන සද්දයක් නිසා අර සතා හැරිසන්ව මරන්න නැතුව යනවා ඒ සද්ද හිච්ච පැත්තට. ඉතින් දැන් පෙන්නන්නේ අපිට බෙන්ජි සනයි වාහනේ ඉස්සරහට ආයන ගමන් ඉති වාහනේ එකපාරට නවතිනවා. ඒ මොකද කියලා බලද්දි තමයි දැනගන්නේ වාහනේ ඩීසල් ඉවර වෙලා. සනා තාම දන්නේ නැහැ හැරිසන්ගේ තාත්තා අර විදියට වාහනේ පිටිපස්සේ ඇදලා ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් කණ්ණාඩියෙන් මිනිස්සේ බිම ඉන්නවා දකින්න සනා බෙන්ජිට ආච්චිය බලාගන්න කියලා බැහැලා යනවා මේ මොකද්ද කියලා බලන්න. සනා එතකොට තමයි දකින්නේ හැරිසන්ගේ තාත්තා ඇන්ඩ්‍රු කියලා. මේත් එක්කම බෙන්ජිත් වාහනේ බැහැලා මෙතනට එනවා. ඒ සනා නම් බයින්නේ ආච්චිය බලාගන්න නැතුවයි මෙතනට ආවේ. ඉතින් ආච්චි හොදින්ද කියලා බලන්න යන සනා දකින්නේ ආච්චි වාහනේ ඇතුලේ නැහැ. ඉතින් බෙන්ජි සනයි දකින්න ඈතින් ඇවිදගෙන යන ආච්චිව. මං ඔයාලට කලිනුත් කිව්වා මතකද එයා ඒ භාගාතේ ඇවිදින මානසික අවස්ථාවේ කෙනෙක් කියලා. බෙන්ජි සනයි දුවනවා දැන් ආච්චි පැත්තට. දැන් අපිට ආපහු පෙන්නන්නේ හැරිසන්ව. හැරිසන් ෆෝන් එකේ මැප් එකක් දාගෙන යනවා දැන් කැලේ ඉස්සරහටම. මේලායි ෆිල්ම් එක අපිට පැත්තකින් පෙන්නනවා සතුන්ව දඩයන් කරන දාපු උගලකුත්. ඒක තියෙන්නේ හැරිසන්ගේ පිටිපස්සෙමයි. තාම හැරිසන් මේක දකින්නේ නැහැ. මේලායි මෙතනට එන පුංචි හාවෙක් හැරිසන් දිහා බලාගෙන ඉන්න ගන්නවා. ඒත් මේ හැමදේම එපා වෙලා ඉන්න හැරිසන් පයින් පාරක් ගහනවා ඒ හාව විසික්කෙන්නම. ඒත් ඒ දේ තමයි මෙතනදී හැරිසන් කරපු ලොකුම මෝඩන් වැඩේ. මොකද ඒ හාවන පුංචි සුරිතල ඇති කරන හාවුණක් නෙමෙයි. ඒ හාවුත් අර මුවා වගේ විකෘති වුණ ජීවීන්. දැන් ඉතින් මෙතනට එන විකෘති හාව සෙට් එකම හැරිසන්ව වට කරලා ඉන්නේ. ඉතින් ඒ හාවුන්ට බයේ පස්සෙන් පස්සට යන හැරි කකුල ඉස්සලා ගිහින් වැටෙන්න හරියටම අර උගුල උඩට. ඒකත් හරියට වැටෙන්න ඔළුවමයි. ඒත් එක්කම අර රාක්ෂ හාවුස් සෙට් එක හැරිසන්ගේ ඇඟ උඩට වැනලා හැරිසන්ගේ මස් කඩාගෙන කනවා. දැන් පේනන්නේ බෙන්ජිවයි සනාවයි මේරිවයි. ඒගොල්ලෝ දැන් හරියටම ඉන්නේ කැලේ මැද්දේ. මේලාවේ ළඟින් ඇහෙන භයානක සද්ද නිසා තුන්දෙනාම බලනවා වටපිට. ඒ අර සතා. ඉතින් තුන්දෙනා දැන් දුවන සතාගෙන් බේරෙන්න ඈතකට. ඉතින් මෙහෙම මරණ බයෙන් දුවන තුන්දෙනා වැටෙන්නේ කැලේ මැද්දේ තියෙන පාරකට. මේලාවේ මෙයාලගේ වාසනාවකටද කොහෙද මෙතනට වාහනයක් එනවා. ඒ අර සතාව දඩයම් කරන්න හොයන වෙඩික්කාරයෝ තුන්දෙනා. ඉතින් මෙයාලා මේ තුන්දෙනාව දාගෙන යනවා එයාලා ඉන්න මූලස්ථානයට. දැන් කට්ටිය මෙනවා මූලස්ථානයට. ඒත් එකපාරට මූලස්ථානයේ පැත්තෙන් එන සද්දයන් නිසා බය වෙන වෙඩික්කාරයෝ තුන්දෙනා ඒ පැත්තට එයාලගේ තුවක්කු ටික දික් කරනවා. ඒත් මේ අර සතා නෙමෙයි. මයිකල් කියන මිනිහා කියනවා ඉස්සරහට.
ඒත් මයිකල්ල දකින බෙන්ජි එක පාටම දූගෙන ගිහි මයිකොල්ල බදා ගන්නවා. ඒ මේ ඉන්න බෙන්ජිගේ තාත්තා සයිමන්. මේලාවේ සනා පුදුම වෙලා ඉන්නේ සයිමන් මොකද මෙතන කරන්න කියලා. දැන් ඇතුළට යන සනයි සයිමුණි බැනගන්න ගම රණ්ඩු කරන්න ගන්නවා. ඇයි මෙහාට ආවේ කියලා. මොකද සනයි බෙන්ජි ගැන හොයන්නේ නැති නිසා තමයි සනා සයිමන්ගෙන් වෙන් වෙලා තියෙන්නේ. සයිමන් සනාට කියන්නේ පුළුවන් තරම් බෙන්ජිව මගින් ඈතකට ගෙනියන්න. ඒත් මේක හොරෙන් අහගෙන ඉන්න බෙන්ජිට සෑහෙන්න දුක හිතෙනවා. මොකද එයාට ඕනේ තාත්තත් එක්ක කාලය ගත කරන්න උනාට තාත්තට එයා ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් බෙන්ජි දුකටත් එක්ක යනවා එළිය පැත්තට. මේලාවේ බෙන්ජි අහම්බෙන් දකිනවා අර වෙඩික්කාරයන්ගෙන් දෙන්නේ කූඩුවක පොඩි මුව පැටියෙක්ව දාගෙන කැලේ පැත්තට යනවා. දැන් බෙන්ජි තොරෙන් එයාලා පස්සේ යනවා කැලේට. මේලාවේ බෙන්ජි හිටපු තැනට එන සනා සහ සයිමන් දකිනවා බෙන්ජි නෑ කියලා. ඉතින් සනා කලබලලා බෙන්ජි හොයනවා දැන් හැමතැනම. දැන් පින්නනේ අර වෙඩික්කාරයෝ දෙන්නව. ඒ දෙන්න අර සතත් එක්ක කූඩුව දැන් කැලේ මැදට අරන් ඇවිත්. මේදියා හැංගිලා හොරෙන් බෙන්ජිත් බලාගෙන ඉන්නේ. මේලාවේ එක්කෙනෙක්ට එන පුද්ගලික අවශ්‍යතාවයන් නිසා අනිත් කෙනා මෙතන තියලා අර යනවා කැලේ පැත්තට. ඉතින් එයා මෙහෙම එයාගේ අවශ්‍යතාවය සංසිඳව ගන්න ගමන් ඉද්දි එයාට එනවා කැලේ පැත්තෙන් සද්දයක්. ඉතින් මේ සද්ද වෙන මොකක්වත් නෙමෙයි අර සතා. ඉතින් මේ මනුස්සයා කැලේ පැත්තට ටෝච් එක ගහලා බලන්න හදන්නේ මොකද්ද මේ සද්ද කියලා. ඒත් මේ මනුස්සයා ටෝච් එක ඔන් කරන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. අර සතා ඇවිත් අර මනුස්සයාගේ බෙල්ල කඩනවා. දැන් ඉතින් තවත් බෙන්ජි හොයලා නැතිම තැන සනා යනවා කැලේ පැත්තට තනියම. දැන් අපිට පින්නන්නේ බෙන්ජිව. එයා මේ වෙන දේවල් දිහා බලන් ඉන්න බැරිම තැන යනවා අර කූඩේ ඉන්න සතාව නිදහස් කරන්න. බෙන්ජි දැන් ඒක සතාවත් වඩාගෙන දුවන ආපහු විඩ පැත්තටම. මේලාවේ බෙන්ජි හොයාගෙන සනා එනවා කැලේ පැත්තට බෙන්ජි කියලා කෑ ගහන ගමන්. සනායි කඩහන ලාවට ඇහෙනවා බෙන්ජිට. අන්තිමට සනාට බෙන්ජිව හම්බෙනවත් එක්කම මෙතනට එනවා අර වෙඩික්කාරයෙක්. එයා බෙන්ජිගේ පැත්තට තුවක්කුවක් දික් කරලා කියනවා ඔය සතාව මෙහාට දෙනවා. මේලායි මෙතනට එන සයිමන්ට වුණත් බෙන්ජිට මෙහෙම වෙඩි තියන්න හදන එක ගැන කිසිම ගාණක් නැහැ. මේලා මේ හතර දෙනා මෙහෙම රණ්ඩු කරන අතරේ අර සතා එනවා මෙතනට. මේගොල්ලෝ ඉන්න පැත්තට දුවගෙන යන සතා වෙඩික්කාරයවත් ඇදගෙන යනවා කැලේ පැත්තට. මේකෙන් වාසියක් ගන්න සයිමන් බෙන්ජිරයි සනාටයි සොරි කියලා ඒ දෙන්නා මෙතන තනියම දාලා යනවා පැනගෙන. ආපහු සැරයක් අර සතා එනවා බෙන්ජි සහ සනා පැත්තට. අපිට වෙනන විදියට මේ සතා මෙච්චරම දරුණු විදියට මිනිස්සු මරන්න පටන් අරන් තියෙන්නේ. එයාගේ පැටියා මේ වෙඩික්කාරයන් පැහැරගත්තට පස්සේ. මේ සතාගේ පැටියා තමයි දැන් මේ බෙන්ජිගේ අතේ ඉන්නේ. දැන් සනා බෙන්ජි ගාව ඉන්න අර පැටිය අරන් අර සතාට දෙන්න හැදුවත් තාමත් පන පිටින් ඉන්න අර වෙඩික්කාරයා වෙඩි තියන අර භයානක සතාට. ඒත් එකම අර වෙඩික්කාරයා ගලුවට වෙඩි ලොකුත් වදිනවා හිල්ලලා යන්නම. ඒ අර මේරි කියන බෙන්ජිගේ ආච්චි. එයා තමයි තුවක්කුවක් අරන් ඇවිල්ලා අර වෙඩික්කාරයාට වෙඩි තියලා තියෙන්නේ. මේලාවේ ආච්චිව දකින බෙන්ජි හයියෙන් ගිහලා ආච්චිව වැළඳ ගන්නවා. දැන් පෙන්නන්නේ වාහනයකින් පැලෙන සයිමන්ව. මේලා මොකක් හරි දෙයක් වාහනේ වීදුරුව තියනවා වගේ දකින සයිමන් එකපාරට වාහනේ නවත්තනවා. ඉතින් ඔයාලට මතකද රාක්ෂ හාවන්ව. මේක තමයි දැන් මේ සයිමන් ඉස්සරහා ඉන්නේ. සයිමන් හිමීට දොර ඇරලා මෙතනින් මාරු වෙන්න හැදුවත් අර රාක්ෂ හාව සයිමන්ගේ ඇඟට පැනලා සයිමන් කීතු කරලම දානවා. අපිට ආපහු පෙන්නන්නේ සනා බෙන්ජි සහ ආච්චිව. එයාලා දුකෙන් යමක් දිහා බලාගෙන ඉන්නේ. ඒ අර සතා එයාගේ පැටියාව මෙතන තනියම තාලා මේ ලෝකේ යන්න ගිහින්. අර සතා කොච්චර මේ අය මරන්න හැදුවත් අම්මගුවේ දරුවගේ අතර ඇති සෙනෙහස නිසා මේ දේ ගැන මෙයාලා දුක් වෙනවා. මොකද අර පැටියා විලාප දෙන්න ගන්නවා එයාගේ අම්මා මැරුණ එකට. ඉතින් මේකත් එක්කම ජීවිතේ රැකගන්න සෑහෙන අභියෝග වලට මුහුණ දුන්න අම්මගේ පුතාගේ කතාව මෙතනින් අවසන් වෙනවා. මම හිතනවා අදත් ඔයාලා මේ කතාව රස විඳින්න ඇති කියලා. ඒ වගේ මේ වගේ සුපිරි මූවි රිවිව්ස් දිගටම නරඹන්න කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ වගේ රිවිව් එකකින් නැවත හම්බ වෙනතුරු අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.